ඔයාගේ හිතේ ඉන්න කෙනා ඔයාට ලැබෙයිද? ඉතින් කාඩ්ස් දෙකක් ගෙනත් තියෙනවා. ඔයාගේ හිත යන කාඩ් එක සිලෙක්ට් කරන්න. ඉතින් අපි බලමු ඔයාගේ හිතේ ඉන්න කෙනා ඔයාට ලැබෙයිද කියන රීඩින් එක තමයි අපි මේ බලන්නේ. ඉතින් අපි බලමු කාඩ් නම්බර් 1ද 2ද කියන එක සිලෙක්ට් කරන්න. ඔයාගේ හිතේ ඉන්න කෙනා ඔයාට ලැබෙයිද කියලා තමයි බලන්නේ. එහෙනම් කාඩ් එක සිලෙක්ට් කරගන්න. කාඩ් එක සිලෙක්ට් කරගත්තේ නැත්නම් වීඩියෝ එක ස්ටොප් කරලා සිලෙක්ට් කරගන්න. මම දැන් යනවා රීඩින් එකට. ඉතින් මේ රීඩින් එක ඔයාට ගේන්නේ ආකාශික රෙකෝඩ් වලින්. ඉතින් අපි බලමු ඔයාගේ හිතේ ඉන්න කෙනා ඔයාට ලැබෙයිද කියලා. නම්බර් 1. නම්බර් 1 සිලෙක්ට් කරපු ඔයාට ඔයාගේ හිතේ ඉන්න කෙනා ඔයාට ලැබෙයිද කියලා තමයි අපි බලන්නේ. ඔයාගේ හිතේ ඉන්න කෙනා ඔයාට ලැබෙයිද? කාඩ් නම්බර් 1. ඔව් මේකෙන් පෙන්වුම් කරන්නේ ඔයාගේ හිතේ තියෙන ආදරය ඊටම සත්‍යයි සුමුදුයි ඒ කෙනත් ඉමෝෂනල් ලෙවල් එකකින් කනෙක්ට් වෙන්න පුළුවන් කෙනෙක්. මේක නිව් ෆීලිං මෙසේජ් එකක් හෝ ආදරයක් ආරම්භ කරන්න කාලයක් කියලාත් කියන්න පුළුවන්. ඒ වගේම එයාට තියෙන ෆීලිං වලට එයාගෙන රෙස්පොන්ස් එකක් තියෙනවා කියලා මේකෙන් පැහැදිලි වෙනවා. රිලේෂන්ෂිප් එක බිල්ඩ් වෙන්න ෆුල් ඒ කියන්නේ සම්පූර්ණම හැකියාවක් තියෙනවා කියන එක පෙන්වුම් කරනවා. හරි. හැබැයි මෙතන තියෙන මේන් બ્લોක් එක තමයි එයා ටිකක් බයෙන් ටිකක් හිතනවා මොකක් වෙයිද හිතේ සැකයක් තියෙනවා ඕවර් තින්කින් කරනවා සෙල්ෆ් બ્લોක් වෙලා ඉන්නවා කියන එක පෙන්වුම් කරනවා. ඉතින් ඒක නිසා තමයි මේ සම්බන්ධතාවය ඇති වෙන්නේ නැත්තේ නැත්නම් එයා ඔයාගෙන ගොඩාක් හොඳ ෆීලිං තියෙනවා කියලා පෙන්වුම් කරනවා. හරි මේ කෙනා එක්ක ඔයාට ලැබෙන්නේ ස්ට්‍රෝං chance එකක් තියෙනවා. හැබැයි ඩිලේ වෙන්නේ එයාගේ බය, එයාගේ ඕවර් තින්කින්, ඒ වගේ දේවල් නිසා කියන එක පෙන්වුම් කරනවා. මේ විදිහට තමයි නම්බර් 1 වලට ආවේ. ඉතින් අපි බලමු නම්බර් 2. නම්බර් 2 වල අයට අපි බලමු. නම්බර් 2 අයට අපි බලන්නේ රීඩින් එක බලමු අපි කොහොමද කියලා. මේකේ පෙන්නන විදිහට අපිට පෙන්වුම් කරන්නේ ඔයාගේ හිතේ තියෙන ආදරය ගොඩක් ඒ කියන්නේ soft feeling care කරන එකක් ඒ වගේම message එකක් හෝ start එකක් ලැබෙන්න chance එකක් තියෙනවා. ඒ වගේම පරණ සිටුේෂන් එක ගැන එයා පරණ සිටුේෂන් එකක් ගැන පාස්ට් එක හෝ පරණ මොකක් හරි දෙයක් ගැන කල්පනාවෙන් බයෙන් කල්පනා කර කර ඉන්නවා කියන එක පෙන්වුම් කරනවා. නමුත් ඒකෙන් පස්සේ එයාට හොඳට හිතලා බලලා එයා අනිවාර්යයෙන්ම ඊළඟ chapter එක open වෙනවා කියලා පෙන්වුම් කරනවා. ඇත්ත කියන decision එකක් ගන්න. ඒ කියන්නේ එයාගේ හිතේ තියෙනම ඔයා ගැන හැඟීමක් ඒක හෙලි කරන්නේ නැහැ. අන්න ඒ ඇත්ත කියන අවස්ථාවක් ඉදිරියට එනවා කියන එක පෙන්වුම් කරනවා. ඔයාට මේ කෙනා ලැබෙන්න chance එක තියෙනවා. හැබැයි ඒකට ටිකක් වෙනසක් වෙන්න ඕනේ. එයාගේ පරණ දේවල් හිතන එක, පරණ දේවල් පාස්ට් එක ගැන හිතන එක ඒක අයින් වෙන්න ඕනේ. අයින් වුණාට පස්සේ තමයි මේ ට්‍රාන්ස්ෆෝමේෂන් එක වෙන්නේ කියන එක පෙන්වුම් කරන්නේ. හරි. මේ විදිහට තමයි ඔයාලට මේ රීඩින් එක ලැබුණේ. ඉතින් රීඩින් එක කොහොමද කියලා කමෙන්ට් කරන්න. ඉතින් ඒ වගේම ඔයාලට මගෙන් පර්සනල් රීඩින් ගන්න පුළුවන් ඕනම කාරණයකට ප්‍රශ්න වලට ඔයාගේ ඉදිරිය ගැන ඒ වගේම ඔයාලට ස්පිරිචුවල් කරගන්න පුළුවන් අපි හරහා ඔයාලගේ සාර්ථකත්වයට. ඉතින් ඒකට අපේ WhatsApp channel එකට join වෙන්න WhatsApp channel එකට විස්තර දාන්න. ඒ වගේම හීලින් ගන්න පුළුවන්. හීලින් වලින් ඔයාලගේ කාරණා වලට මම විසින්ම දින 30 පැකේජ් එක ඇරෙන්න දින 30 පැකේජ් එක අවශ්‍යයි. දින 30 වීඩියෝ පැකේජ් එක ගන්න පුළුවන්. එහෙම නැතුව මම විසින්ම ලයිව් සෙෂන් එකක් තියාගෙන ලයිව් සෙෂන් එකක් මගින් ඔයාලගේ හීලින් එකක් ගන්න පුළුවන්. ඔයාලගේ කාරණා වලට වෙන වෙනම. ඉතින් ඒ සම්බන්ධව අපේ WhatsApp අංකයෙන් මැසේජ් එකක් දාලා වැඩි විස්තර ගන්න. මගේ WhatsApp විස්තර ලබා දෙන අංකේ WhatsApp channel එකේ link එක TikTok එකේ නම් bio එකේ Facebook එකේ YouTube එකේ නම් description එකේ තියෙනවා. එහෙනම් ගිහින් එන්න ඔයාලා හැමෝම හොඳින් සතුටින් ඉන්න.